අයිබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රුවන්ටෙක් YouTube channel එකෙන් එන අලුත්ම වීඩියෝ එකට. ඔයාලා දන්නවා ඇති Apple සමාගම හැම වෙලේම මොන හරි අලුත් දෙයක් කරලා අපිව පුදුම කරනවා කියලා. අන්න ඒ වගේ තවත් ලොකු පුදුම කිරීමක් තමයි පසුගිය මාර්තු 2 වෙනිදා සිද්ධ වුණේ. ගොඩක් අය මග බලාන හිටපු අඩුවට ගන්න පුළුවන් අලුත්ම iPhone එක. ඒ තමයි iPhone 17e නිල වශයෙන් ලෝකෙට හඳුන්වාලා දුන්නා. මාර්තු 11 ඉඳන් දැන් මේක මාකට් එකේ ගන්න තියෙනවා. ඔයාලා හිතනවා ඇති බජට් ෆෝන් එක නිසා Apple එකේ මේකේ ගොඩක් දේවල් අඩු කරලා ඇති කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. මේ පාර එයාලා මේ අඩුවට දෙන ෆෝන් එකටත් පුදුම හිතෙන පාසුකම් ටිකක් දීලා තියෙනවා. ඉතින් අද අපි කතා කරමු iPhone 17e ගේ තියෙන විශේෂතාව මොනවද? ලංකාවේ මිල කීයක් වගේ වෙයිද? ඒ වගේම මේක ගන්න එක පාඩුද ලාභද කියලා. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි තාම රුවන්ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින්ම අපි කතා කරමු මේකේ පෙනුම ගැන. Apple කියන්නේ කොහොම ලස්සනට ෆෝන් හදන කට්ටියක්. මේ iPhone 17e එක අතට ගත්ත ගමන් හරිම ෆිමියන් ගතියක් දැනෙනවා. මේ පාර එයාලා මේක ප්‍රධාන වර්ණ තුනකින් අපිට දීලා තියෙනවා. ඒ තමයි සම්ප්‍රදායික black සහ white වර්ණ. හැබැයි ඒකත් එක්කම අලුතින්ම හඳුන්වා දීලා තියෙන soft pink එහෙම නැත්නම් මුදු රෝස පාටක්. අන්න ඒ කලර් එක නම් ගොඩක් ලස්සනයි. ගෑනු ළමයින්ට වගේම වෙනස් විදිහේ ෆෝන් එක පාවිච්චි කරන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ soft pink කලර් එක ගොඩක් ගැලපෙනවා. ෆෝන් එකේ බරත් ගොඩක් අඩුයි. ඒ වගේම අතේ තියාගෙන ඉඳලා ලේසි. ඒ නිසා දවසම වුණත් කිසිම අමාරුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම කියන්නේ මේ ෆෝන් එකේ තියෙන ලොකුම විශේෂතා දෙකක් ගැන. පළවෙනි එක තමයි මේකේ ප්‍රොසෙසර් එක හෙවත් chipset එක. ඔයාලා දන්නවද මේ බජට් ෆෝන් එකට Apple එකෙන් දීලා තියෙන්නේ මොකක්ද කියලා? එයාලගේ අලුත්ම ලොකුම ෆෝන් වලට දාන A19 chip එක තමයි මේ iPhone 17e එකටත් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට games play කරන්න, බරපතල apps පාවිච්චි කරන්න, video edit කරන්න මේ ෆෝන් එකෙන් කිසිම හිරවීමක්, lag වීමක් නැතුව පුළුවන්. දෙවෙනි ලොකුම කාරණාව ඒ තමයි ස්ටෝරේජ් එක. ඔයාලා දන්නවද කලින් ආපු ෆෝන්ස් වල අපි දැක්කේ GB 64ක් නැත්නම් GB 128ක් වගේ. හැබැයි මේ පාර Apple සමාගම තීරණය කරලා තියෙන බේස් ස්ටෝරේජ් එක. ඒ කියන්නේ ආරම්භක ධාරිතාව GB 256ක් කරන්නේ. ඔව් ඔයාලට ඇවුණ හරි අඩුම ගානට ගන්න තියෙන 17e එකෙන්ම ඔයාලට GB 256ක ස්ටෝරේජ් එකක් ලැබෙනවා. ඉතින් ෆොටෝස්, වීඩියෝස්, ඇප්ස් ඕන තරම් පුරව ගන්න දැන් බය වෙන්න දෙයක් නැහැ. හරි දැන් අපි හැමෝම ෆෝන් එකක් ගද්දි වැඩිපුරම බලන දේ ගැන කතා කරමු. ඒ තමයි කැමරාව. මේ iPhone 17e එකේ පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙගාපික්සල් 48ක ෆියුෂන් කැමරා පද්ධතියක්. මේකෙන් ගන්න ෆොටෝස් වල ක්වොලිටි එක න ඇත්තටම සුපිරි. කලර්ස් එම හරිම ස්වභාවිකයි. ඒ වගේම මේකේ තියෙන 2x ඔප්ටිකල් ක්වොලිටි ටෙලිෆොටෝ පහසුකමයි. ඒ කියන්නේ ඔයාලට ඈත තියෙන දෙයක් ෆොටෝ එකක් ගද්දි ෆොටෝ එකේ ක්වොලිටි එක අඩු වෙන්නේ නැතුව හොඳම පැහැදිලි ෆොටෝ එකක් ගන්න මේකෙන් පුළුවන්. පෝට්‍රේට් ෆොටෝස් ගනිද්දි පිටිපස්සේ බ්ලර් වෙන විදිය එහෙම ගොඩක් දියුණු කරලා තියෙනවා. ඔයා TikTok, YouTube Shorts කරන කෙනෙක් නම් මේ ෆෝන් එක ඔයාට හොඳ ආයෝජනයක් වෙයි. මොකද Apple කියන්නේ කොහොමත් වීඩියෝ ක්වොලිටි එක අතින් අංක 1 ඉන්න කට්ටියක්. තවත් ගොඩක් අය පුදුම වුණ දෙයක් තමයි මේකේ charge කරන සිස්ටම් එක. සාමාන්‍ය Apple සමානව එයාලගේ E හරි SE හරි කියන බජට් ලයින් එකේ ෆෝන් වලට අඩුවෙන් පාසුකම් දුන්නේ. හැබැයි මේ පාර එයාලගේ iPhone 17e එකටත් MagSafe පාසුකමත් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අර පිටිපස්සේ මැග්නට් එකක් වගේ ඇලවෙන charge එක, wireless charging, power bank එකක් එහෙම දැන් ඔයාට මේ ෆෝන් එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම battery life එකත් සාමාන්‍ය පාවිච්චියේ තියෙන කෙනෙක්ට දවසම උනත් පාවිච්චි කරන්න පුළුවන් විදියට හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. හරි දැන් අපි එමු වැදගත්ම දෙයකට. කීයද මේකේ ගාන? ඇමරිකානු ඩොලර් වලින් නම් මේකේ ආරම්භ මිල වෙන්නේ ඩොලර් 599ක් විතරයි. ලංකා මුදලින් බැලුවොත් ටැක්ස් අනිත් වියදම් එක මේක ලක්ෂ 2ක් ලක්ෂ 2මාරක් අතර මුදලකට ලංකාවේ මාකට් එකට එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ෆෝන් එක කාටද ගැලපෙන්නේ? ඔයා පළවෙනි වතාවට iPhone එකකට මාරු වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් පරණ iPhone 11 12 වගේ පාවිච්චි කර අලුත් තාක්ෂණයට යන්න කැමති කෙනෙක් නම් ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි iPhone 17e කියන්නේ.
ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ iPhone 17 එක ගැන? ඔයාලා මේක ගන්නවද? එම නැත්තම් වෙනත් අදහසක් තියෙනවද? පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අලුත් තාක්ෂණ තොරතුරු අරගෙන ආයෙමත් දවසක එන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.